Hello guys, කැමද ඔයාලට ඔන්න ටික කාලයකට පස්සේ ආයෙත් අලුත් travel vlog එකක් අරගෙන ඔයාලා හම් වෙනවා. මේ සැරේ මගේ බයික් එකත් එක්ක මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක ට්‍රැවල් එකත් එකතු වෙලා මාතර දිස්ත්‍රික්කයේ මුල තියෙන ආදේශයේ පිහිටි සුන්දර වනපෙත් මැද සංගෝන පුංචි දියලා බලන යන ගමන් තමයි අපි මේ හදන්නේ. අපේ ගමන ආරම්භනේ මාතර නගරයේ සිට ආක්මඩ පාර ඔස්සේ තිහකොරට පැමිණ තිහකොරට කඹුරුපිටිය හරහා මාකදුර නගරයට පැමිණියා. ඉන්පසු මුලට යන බස් ස්ටෑන්ඩ් එක අසරි බම් පැත්තට ඇති පහළ පාරකගේ ඉදිරියට ගමන් කරමු. එතන කිලෝමීටර් දෙකමාරක් පමණ ගිය පසු සුන්දර වන රැජිණ ඉදිරියට ගමන් කරන විට දකුණු පසින් ඉති කොස්දල ඇල්ල ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් මේ සුන්දර ස්ථානයේ ඒවට දිස බායක සුන්දරත්වය ඔයාලත් එක්ක බෙදා ගන්න අපි මේ ගමන ආරම්භ කරන්නේ. අවසාන වෙනකම් වීඩියෝ එක බලන්න. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, එක අදහසක් කියන්න. තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක on කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගමන පටන් ගමු. එන බෝඩ් එක අපි දැන් ආවේ මෙන්නට එන පාදිස් සතාව තමයි යන්න බලන්න. ඩිස්කස් කරන්න. යන දියල්ල පහලට ලස්සන අඩිපාරක් දිගේ Vera dia. No tuh. Tapi dia lang ketawa, itu dia. Water kita nggak mari. Kita nggak ada kota saya bang, kita water karena maru itu. Ini itu penting kita water kan. Kita nane kita dulu ya, tapi bahar ini nak tujuan. Dan dia pahala yang mahal. Yang Brunei? Yang Brunei?
ඒකට මේ දියැල්ල උඩ තියෙන කකුංචි දියැලක් තියෙනවා වතුර පාටයි. සබන් වතුර දන්නේ ඊටත් එහා ටිකක් ආම්දුරක් තියෙනවා. ඒගොල්ලෝ නාන සබන් වතුර ඉස්සරහ දාන්නේ නිල් පාටට වගේ පිටිසරම. මේ මෙතන නම් ගැඹුරු නෑ. මෙතන තමයි නාන්න පුළුවන් මේ හොඳම තැන. මේ අනිකවත වතුර වැස්සම ඉන ගාවට තමයි තියෙන්නේ වතුර ගැඹුර. නිසා මේ පොඩි කට්ටියක් නම් නාන්න පුළුවන් ෂේප් එකේ. අනික මෙතන පොඩ බලාගෙන වන්දේ ඔක මේ වලවල් පොඩි වලවල් තියෙනවා. මේ අනික වතර පොඩි ගල් තියෙනවා. ගල් උඩ නඟන පොඩ බලාගෙන යන්න මේ ගල් ඉස්සනවා. මේ නිසා අතරම අඩි දිනකට බලාගෙන යන්න. අනික මේ පොඩි වලවල් වගේක් තියෙනවා. මේ කුණු රොඩිය විශ්නවා හිමිසෙයින් වගේක් තියෙනවා උතන. ඒ නිසා මේ නාන කොට පොඩ්ඩක් බලන්න පරිස්සමෙන් නාන. Itu balik betul dah. වෙලා යනවා දැන් නැහැ වෙලාව තියෙනවා. ඉතින් කොස් ගහදලා ලස්සන සුන්දරත්වය විදගෙන අපි ආයෙත් ගම බලා යනකොට ලෑස් වෙලා ගමන් යන්න පටන් ගත්තා. ඉතින් අපි ආපු ආහන නවත්තලා තියෙන දැනට යන්න හදන සේවාධර්ම නිෂ්කලංක බවත් ගලා බස්න දිය ප්‍රහාරයේ සීතල ඉතේ ලස්සන මතකයක් ඉදිරි කරලා අපි නවත්තන ටිකට් නියමිත කරලා දෙන පාරට බැස්සා. cara bahan dasar banget ini nanti bahan apa tak pernah melaksanakan marah melaksanakan ini hasilnya menjadi Sahadat ini adalah senata hampir dasar sahapun candaki awalnya keberjalanan mungkin itu jalurnya udah ilegal menanti wala nanti titik ketika berada di sini bisa ada mulai adalah senata Abraham itu dia jika teman balagna sini apa dia ayat ada punya kan kami harus sebenarnya